ගොඩාක් දුක දවස් ටිකක් ගෙවිගෙන ගියා. තවත් ඉවර නෑ. ඉතින් ගොඩක් ලොකු සතුටක් දෙවියෝ දීලා ඒ සතුට ඉක්මනටම ආයෙ කැපෙන් ගත්තා. ඉතින් මාස දෙකක් වගේ කාලයක් දෙවන දරු ගැබ දරාගෙන හිටියා. මාස දෙකකට පස්සේ එයා අපිව දාලා ගියා. ඉතින් හිතන්නේවත් නැති මොහොතක ගොඩක් ලොකු බලාපොරොත්තු තිබ්බා. ජීවිතය කියන්නේ ඉතින් එහෙම තමයි කියලා යථාර්ථය තේරුම් ගත්තා. කරන්න දෙයක් නෑ. ඉතින් එයා ඉන්න තැනක ගොඩාක් පින් රැස් කරගෙන ආයෙත් මං ගාවට මෙන්න කියලා ඉතින් මං හැමදාම පහන තියද්දි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ඉන්නේ මෙයා එක්ක සතුටෙන් ඉන්නවා මේ ටිකේ. ඉතින් එයාට දැන් අමතක වෙලා තියෙන්නේ. We made your food you've been waiting. It's a magical food that I made with nature. And here it is. Eat it. Here! Don't drop it. Okay. Thank you. Thank you. Have a nice day. It's for free. ඉතින් මුල් ටික එයාට පැහැදිලි කරලා දෙන්න ගොඩක් අපහසු වුණා. දැන් ටිකක් අමතක වෙලා නෝමල් එකේ ඉතින් ඉන්නවා. එයාටත් පොඩක් අමතක වෙන්න ගෙදරම ඉන්නේ නැතුව ගියේ පල්ලෙහාට ඇවිල්ලා මේ වගේ පොඩ්ඩක් එළියට වෙලා ඉන්නවා. මොකද ගේ ඇතුලේ ඉද්දිත් තවත් අපිට මෙමරිස් පොඩ්ඩක් මතක් වෙනවා. ඉතින් අපි ඒ දවස්වල හිටපු අපි ප්ලෑන් කරපු දේවල් ඉතින් ඇත්තටම කිව්වොත් ඒත් එක්කම ලොකු පාඩමකුත් ඉගෙන ගත්තා. මොකද
දේවල් අක්කට ලැබුණු ඵලයට ලොකුවට ප්ලෑන් කරන්න හොඳ නෑ අපි. පොඩි දවසක් හරි අපි ඒකට කල් ගන්න ඕනේ. මොකද අපි දන්නේ අපේ ජීවිතයේ ඉස්සරහට මොන දේවල් වෙන්න තියෙනවද කියලා. ඉතින් ඇත්තටම ලොකු ප්ලෑන්ස් තියාගන්න හොඳ නෑ. අනේ මන්ද ඉතින් මට එහෙම තේරුණා. කමක් නෑ. අපි එක තැනක් වැටුණා කියලා ජීවිතේ අපිට නතර වෙන්න බැහැනේ. අපි ඉස්සරහට යන්න ඕනේනේ. ආයෙත් එයා අපි ළඟට එනවා. ඒක ෂුවර් මට. එතකන් ඉතින් අපි එයාට පුළුවන් තරම් පින් දීලා ආයෙ අපි ළඟට ගන්න බලමු. ඉතින් ඔන්න ඔය විස්තර ටික තමයි අපිට මේ ටිකේ මූණ දෙන්න සිද්ධ වුණේ. තවත් මම රීකවරි වෙන ගමන් ඉන්නේ. හරි දුකයි. ඉතින් දුක තේරුම් අරන් මුණ දෙනවා අපි තුන් දෙනා.